スリランカ。日本語すごいじゃ勉強してるんですか。おすごい。Hello guys, කොහොමද ඔයගොල්ලන්ට? මේ ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගන්නත් බැරි වුණා. වැඩත් එක්ක ඉතින් අද තමයි කාලයකට පස්සේ මේ නිවාඩුවක් හම්බුනේ. නිවාඩු තිබ්බත් මේ වීඩියෝස් කරන්න වෙලාවක් නැහැ මේ. ඉතින් අර මොකක් හරි වැඩක් සෙට් වෙනවා ඉතින්. ඉතින් දැන් එළියට යන්න බලන්න වටයක් ගහන්න. ඉතින් දැන් වෙලාවත් 5යි වෙලාව මේ 5ටත් පේනවනේ ඔයගොල්ලන්ට එළිය මේ කොයි වගේද කියලා. ඉතින් guys දැන් යන ගමන් ඉන්නේ මේ කොහමද view එක? මාර ලස්සනයිනේ. පට්ට සීතල යන්නේ මේ දැන් කොහොමත් සීතල ඇති මේ 4 6ට වගේ ඇති සීතල. අවුලක් නැහැ වෙනසකටත් එක්ක මේ ආතල්ල ගියාම ඉතින් මගේ යාළුවත් යනවා ඉස්සරහින්. සීතල කියන්නේ වැඩක් නැහැ. ඉක්මනට කලවර වෙනවා. ඉතින් මේ මං හිතුවේ අද දවල් වීඩියෝ එක ගන්න කියලා. ඒත් තිබ්බ වැඩත් එක්ක දන්නවනේ ඉතින් ජපානයේ ඉන්න කට්ටිය දන්නවනේ මේ ජපානයේ නේ. ඉතින් කොහොම සාමාන්‍ය ඉතින් රටවල ඉන්න කට්ටිය දන්නවනේ ඉතින් මේ කොහොමද කියලා ඒගොල්ලන්ගේ ෂෙඩියුල් එක කොහොමද කියලා. ඉතින් වැඩ ටික කොච්චර ප්ලෑන් කරත් මේ මොකක් හරි ඉතින් කරන්න බැරි වුණ වැඩක් මතක් වෙනවා. මේ මෙතන තමයි ලලා පෝට්ටේ දින්නද අපි යන තැන. මේ ඉතින් ඊළඟ පොඩ ඉස්සරහට මොකද තත්ත්වය කියලා. දැන් ඉස්සරහින් තියෙන පල්ලමක්. ඒකින් දවුලක් නැහැ මේ ආතල්ලේ යන්න පුළුවන් මේ ටික. ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන ලලා පෝට් එකට මේ ලලා පෝට් එක එයාපෝට් එකනේ. ලංකා එයාපෝට් එක වගේ. ඔව් ලලා පෝට් එකනේ. ලංකාව එයාපෝට් එක වගේ. ලලා පෝට් එක කෙලින්ම ලංකාවේ එයාපෝට් එක වගේ. ඉතින් මෙතන ඔක්කොම ඔය බ්‍රෑන්ඩඩ් තියෙන සේරම් වගේ මෙතන තියෙන අවුට්ලට්. ඒක වෙනම නේ ගප්පා. ඒ ඕකේ නේද? තව අවුට්ලට් එකක් තියෙනවා මේ. මේක නිකන් මේ shopping mall එකේ outlet vlog එකක් වගේ. ඒක වාසිය. කෙල්ලෝ එහෙම කැමති වෙන තැනක් සෙට් වුණා. Hi. Hi. Where are you from? ශ්‍රී ලංකා. スリランカ。寒い？ いやちょっと寒い。あ、ちょっと寒い。日本語すごいじゃ勉強してるんですか。おすごい。そうなんです。ぜひ楽しんでってください。すごいね。大きい、大きいお店になってて、ガスボムとかちょっと入れてみます。もしよかったら。මේකේ තියෙන තනිකර handmade cosmetics.入れると中からキラキラのラメがいっぱい出てきます。今待って。いや。こんな感じです。はいどうぞ。はい、ありがとうございます。ああ、なるスキンケア。ああ、はい。あこれの 50% してます。そうなんですよ。めちゃくちゃ。දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඩිස්නි ගාවට. තනිකර මෙතන තියෙන ඩිස්නි අවුට්ලට් එකක්. සාමාන්‍යයෙන් මේකේ ඔක්කොම මේ බ්‍රෑන්ඩඩ් ඒවා වෙනම අවුට්ලට් තියෙනවා. මම හිතන්නේ නැති එකක් නැහැ. ඉතින් මේකේ ඔක්කොම අවුට්ලට් ටික තියෙනවා. මේ තියෙන ඩිස්නි එක අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේ ඉස්සරහට ඩිස්නි ලෑන්ඩ් එකේ වීඩියෝ එකක් කරන්නත් තියෙනවා. වීඩියෝස් ගොඩක් ඉතින් ඉස්සරහට එන්න තියෙනවා. බලමු. මගේ ආස කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. කොච්චර මේ වයසට ගියත් ලොකු වුණත් මේ
මේ වගේ පොඩි මේ වාහන වලට තියෙන ආසාව නැති වෙන්නේ නැහැ නේ. තව මේ වගේ පිස්සු ඉන්නවද ඔයගොල්ලෝ? කවුද? ඉන්දියන් මං හිතන්නේ ඉන්දියන් රෙස්ටොරන්ට් එක. ඉන්දියන්? Yes, Indian restaurant. මේකේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් මේ Sir, Bangladesh? Sri Lanka? ශ්‍රී ලංකා. මෙන්න Indo. ඉන්දෝ? India. ඉතින් මේක ඇවිල්ලා මේ චීන බුෆේ එකක්. මේ තියෙන්නේ ඕපනින් ටයිම් එකක. මේ තමයි මේක රෙස්ටොරන්ට් එකේ තියෙන්නේ. මේ තියෙනවා අන්ලිමිටඩ් බුෆේ තියෙන්නේ මේකේ තනිකර මේ පැකේජ් එකක් අරගෙන අපිට කන්න තමයි තියෙන්නේ. කිමාත් තියෙන්නේ. මේ ප්‍රෝන්ස් මං හිතන්නේ චයින කෑම කන්න පුළුවන්ද? ඉතින් මේ දින්න මගේ කෑම එක කන්න තමයි සගෝර තියෙන්නේ අද. ඉතිරාඩ අරම නූල්ස් වන උලන්නේ නැහැ. සීන ගෑමත් අවුලන්නේ නැහැ මේ. එහෙම ලොකු සීන් නැහැ. ඔයගලන්ටත් කාලා මාත් කන්න. ඉතින් ඊළඟට තියෙන්නේ මේ ඩිෂ් එක. මේකේ තියෙනවා කරාගේ තියෙනවා චිකන් ෆ්‍රයිස් තියෙනවා සෝස් තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ මේ. ඉතින් try කරන්න කොහොමද කියලා. අන්ලිමිටඩ් නේ. ඉතින් අද කෑමක් තමයි තියෙන්නේ තනිකර. කාලවලම කරාගේ අර කලබෝල ගහයි බං. දැන් නම් මේ පට්ට මසාද්ද තත්ත්වෙ ඉන්නේ මේ අපි වැඩි අතාරින්නේ. ඉතින් මේ තුන්වෙනි ඩිෂ් එකත් ආවා. ඔන්න තියෙනවා තුන්වෙනි එකත්. ඉතින් මේක තමයි තුන්වෙනි ඩිෂ් එක. අපි මේ තුන්වෙනි මීල් එක try කරන්න හදන්නේ. කාලා බලමු කොහොමද කියලා. ඩෙසර්ට් අයිටම් ටික තියෙනවා මේ ටිකත් අපි බෙදාගෙන බලමු මේ මොනවද කියනවද දන්නා. කාලම බලන්න වෙන්නේ ඉතින්. මේ ටික තමයි ගත්තේ මේ මෙතන අයිස්ක්‍රීම් තියෙනවා. දන්නේ මේ තියෙන සේරම කනවා. අපි ආයේ කන්න බදාගෙන ආවේ අද. කොයි ගියත් මේ කොයි ගියත් කොච්චර කෑවත් කොයි හරි මල් කඩ ඉන්න එකක ඉන්නවම තමයි කන්න නැතුව. ඉතින් දැන් පේනවනේ මෙච්චර මේ ඇවිල්ලා මු කන්න නැතුව මේ මෙතන මල් කඩනවා. ඕ එන්න ජපාන් එන්න මේක මල් කඩන්න එපා කාපම්. මේක ගෑම තියලා තියෙන කන්න. කාපම්. කොයි ගියත් හදන්න බැරි උන් හදන්න බෑම තමයි මේ. ඒක අපිට වැඩක් නැහැ මේ අපි කනවා. මල් කඩනේ මල් කඩාගත්ත ඉතින් අපිට නෑ නෝවා කියලා මේ අපි කනවා. අද තනිකර චයිනා වලින්ම තමයි බඩ පිරෙව්වේ මේ. ඉතින් thank you චයිනා. මගේ චූගෝගේ යාළුවොත් මේක බලනවා. මේ වැඩේ කියන්නේ අපේ ලැන්ග්වේජ් එක උන්ට තේරෙන්නේ නැහැ නේ. එහෙම උතින් සබ්ටයිටල් දාන්න වෙනවා. කොහොම හරි කමක් නැහැ. මේ ඕගොල්ලොත් කොහොම හරි ගේමක් ගහලා මේ මොකක් හරි මැච් එකක් ගහගන්න. හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා. මට ජය වේවා. මට ජය වෙලා ඉන්නේ මේ දිරව ගන්න බැරුව ඉන්නේ මට දැන්. මාව subscribe කරන්න, like කරන්න, share කරන්න. ගොඩක් දවසකින් පස්සේ වීඩියෝ එකක් ගෙනාවේ. එහෙනම්
අද වින්ද කරා කෑවා බිව්වා ආතල් දැම්ම මේ පේනවනේ සෙම මේ කොච්චර කැස්සාවත් ඩෙසර්ට් කෑවා කෝක් බිව්වා එච්චරයි මේ එහෙනම් හැම පරිස්සමින් ඉන්න ආදරේ හැමෝටම ජය වේවා